හැමදේම සිද්ධ වුණේ මගේ වරදින්. මම ඒකට දේශානිකෙන් දහස් වාරයක් සමාව ඉල්ලනවා කියූ ඉසුරු දේශානිකෙන් නළල සිප්ප ගනිමින් සමාව ගනී. ඉසුරු දේශානි ළඟදීම යුගදිවියට. ඉසුරු ලොකුහෙටියාරච්චි සහ දේශානි නෙහාර අතර තිබූ ප්‍රේම සම්බන්ධය අවසන් වීමෙන් පසුව දේශානි විසින් නැවතත් ඉසුරු සමග එක් නොවන බවට මාධ්‍ය වෙත පසුගිය කාලයේ පවසා තිබුණා. ඇය වෙනුවෙන් බොහෝ හිතවත් රංගන ශිල්පිනියන්ද උපදෙස් ලබා දී තිබුණේ නැවත ඉසුරු සමග එක් නොවන ලෙසත් කලාවේ ඉදිරියට යන ලෙසත්ය. නමුත් රටම රැවටූ දේශානි සහ ඉසුරු ඊයේ දිනේදී නුවර ගොස් නැවත සම්බන්ධතාවය පටන් ගෙන තිබෙනවා. ඉසුරු විසින් ඇයගෙන් සමාවගත් බවටයි එහිදී පැවසෙන්නේ. ඉසුරු විසින් පවසන්නේ සියලු වැරදි සිදු වූයේ දේශානිගෙන් නොව තමන්ගෙන් පවත්. දේශානි අමනාප වීමෙන් පසුව ඇය නොමැති ජීවිතයක් තමන්ට නොමැති බව වැටහුණු බවත්. නැවත කිසි දිනක ඇය අත් නොහරින බවත්. මෙම වසරේ විවාහය සිදු කරන බවත් පවසා තිබුණා.